O-level English literature poems පාඩම් කරන්න මුළු poem එකම කටපාඩම් කරන්න ඕනේ කියලා හිතනවද? එහෙනම් මේ වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. අද මම poems ලේසියෙන් තේරුම් අරගෙන exam එකේදී marks ගන්න පුළුවන් simple method එකක් කියලා දෙන්නම්. මේකේ පියවර 8ක් තියෙනවා. First one, you must read and understand the poem very well. You must have an idea about what happens from beginning to end. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ poem එක අරගෙන හොඳට මුල ඉඳලා අගට කියවන්න. ඒ වගේම කියවන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳට poem එක තේරුම් ගන්න. මොකක්ද මේකෙන් කියන්නේ? මේ වචනවල තේරුම මොනවාද? stanza by stanza හොඳට තේරුම් ගන්න poem එක මුලින්ම. දෙවැනි පියවර you must learn stanza by stanza. ඊළඟට ඔයාලා කරන්න ඕනේ දැන් මුළු poem එකම කියවුවානේ පළවෙනි පාර. මුළු poem එකම කියවලා මුළු poem එකම තේරුම් ගත්තා. ඊට පස්සේ කරන්න ඕනේ stanza wise. ඒ කියන්නේ stanza එකෙන් stanza එකට ආය පාරක් හොඳට කියවලා ඒක තේරුම් අරගෙන ඒකේ important points mark කරගන්න. Read one stanza, understand it, and mark and remember the important points. දැන් මේ important points හොයාගන්නේ කොහොමද කියන එක ඊළඟ පියවරේ තියෙනවා. Identify the themes. Identify the main theme or themes of the poem and match some lines which relate to specific themes. දැන් අපි දන්නවා poem එකක් ගත්තහම ඒකෙට අපි themes පාඩම් කරගන්නවානේ. මේ themes පාඩම් කරනකොට ඔයාලා කරන්න ඕන දෙයක් තමයි ඉස්සෙල්ලාම main theme එක ගන්න. main theme එක අරගෙන stanza wise stanza කියවන ගමන් poem එක හොඳට තේරුම් අරගන්න ගමන් මේ main theme එකට අදාළව ඔයාලට හම්බෙන lines underline කරගන්න. එහෙම නැත්නම් මොනවා හරි එක පාටක් පාවිච්චි කරන්න එක theme එකකට අදාළ lines highlight කරගන්න. ඊළඟට එක theme එකක් නෙමෙයිනේ poem එකේ තියෙන්නේ themes ගොඩක් තියෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලා එක theme එකක් underline කරන්නේ red color එකෙන් එහෙම නැත්නම් highlight කරන්නේ red color එකෙන් කියලා. පැත්තකින් theme එක ලියා ගන්නවා. ඒක red color එකෙන් highlight කරගෙන ඒ red color එකෙන්ම ඒකට අදාළ lines ටික poem එකේ highlight කරගන්නවා. ඊට පස්සේ ඊළඟ theme එක ගන්නවා. ඊළඟ theme එක අපි හිතමුකෝ blue color එකෙන් අපි highlight කරගන්නවා කියලා. එතකොට blue color එකෙන් අපි theme එක පැත්තකින් ලියා ගන්නවා. ලියාගෙන blue color එකෙන් ඒ theme එක highlight කරගන්නවා. ඊට පස්සේ poem එකේ ඒ theme එකට අදාළව අපිට ලියන්න පුළුවන් extracts අපි highlight කරගන්නවා. blue color එකෙන්ම. එතකොට poem එක කොලේ දැක්ක ගමන් අපි දන්නවා මේ color එකෙන් තියෙන්නේ මේ theme එක. මේ color එකෙන් තියෙන්නේ මේ theme එක කියන එක. එතකොට හරි පැහැදිලි මේ තනි කොලයකින් ඔයා පාඩම් කරන්න උත්සාහ කරන්න. ඒක තමයි සාර්ථකම වෙන්නේ. පිටු ගණන් කරනවට වඩා තනි කොලේ පාට වෙයි. හැබැයි හොඳට ඔලුවට යයි. ඊළඟ එක 4 වෙනි පියවර. Study the techniques. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාට ආන්සර් එකක් ලියන්න පුළුවන් ටෙක්නික්ස් highlight කරගන්න එක. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දන්නවා ටෙක්නික්ස් විදිහට similes තියෙනවා, metaphors තියෙනවා, personification, imagery, symbolism මේ වගේ ගොඩාක් ටෙක්නික්ස් තියෙනවා poem එකක් ගත්තහම. දැන් ඔයාලා ලියා ගන්න ඕනේ. එහෙම නැත්නම් මාක් කර ගන්න ඕනේ ඔයාලට අමාරු ටෙක්නික්ස් තියෙන ඒවා. ඒ කියන්නේ සමහරවිට මතක හිටින්නේ නැති ඒවා දැන් අපි බලපු ගමන් alliteration කියන එක පේන්න තියෙන දෙයක්. එතකොට simile කියන එක හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ටෙක්නික් එකක්. ඊළඟට imageries හරි ලේසියෙන් අඳුර ගන්න visual imageries හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ටෙක්නික් එකක්. ඒ හැම එකම මාක් කරන්න යන්න එපා. මොකද ඒක අපි දන්නවනේ. අපිට චුට්ටක් අපහසුවෙන් වගේ හොයාගන්න වෙන ඒවා. metaphors, personifications, symbolisms
අන්න ඒ වගේ ටෙක්නික්ස් ඔයා මාක් කරගන්න ඔයාගේ පොයම් එකේ. හැමදේම මාක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම අවශ්‍ය නැති හින්දා අර පොයම් එක එතකොට පිරීලා තියනවනේ ලියන දේවල් වලින්. ඒ හින්දායි කිව්වේ අත්‍යවශ්‍ය ටෙක්නික්ස් මාක් කරගන්න පොයම් එකේ. ඊළඟට පස්වෙනි පියවර. memorize important extracts. දැන් අපි කරන්නේ ගොඩක් දරුවෝ කරන්නේ මොකද්ද? පොයම් එක මුල ඉඳලා අගට කියවනවා. ඒක සම්පූර්ණයෙන් තේරුම් අරගන්නවා. පොයම් එක මුල ඉඳලා අගට කටපාඩම් කරනවා. එතකොට ඔයා හිතන්නකො දැන් පොයම්ස් ගොඩක් පොයම්ස් මම කලින් මගේ වීඩියෝ එකක කියලා තියෙනවා පොයම්ස් 20ම කටපාඩම් කරන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. පොයම්ස් 8ක් පාඩම් කරාම ඇති කියලා. හැබැයි ඒ පොයම්ස් 8ත් අපිට ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි ලිටරේචර් විතරක් නෙමෙයිනේ O level වලට ලියන්නේ. අනිත් සබ්ජෙක්ට්ස් උත් ලියන්න වෙලාව තියෙන්න එපයි පාඩම් කරන්න. ඒ හින්දා කරන්න පුළුවන් හොඳම දේ මේ පාඩම් කරන පොයම්ස් 8 එක 8 උනේ කොහොමද කියලා ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඒ කොහොමද පොයම්ස් 8ක් කොහොමද පාඩම් කරන්නේ? එතකොට අපි මුළු පොයම් එකම ගැන පාඩම් කරන්න අවශ්‍ය නැහැ. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මුළු පොයම් එක ගැනම අවබෝධයක් නම් හොඳටම තියෙන්න ඕනේ. අවබෝධය තියෙන්න ඕනේ මුළු පොයම් එක ගැනම. අපි කටපාඩම් කරන්නේ එක්ස්ට්‍රැක්ට්ස් අපිට වැදගත් වෙන එක්ස්ට්‍රැක්ට්ස් විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් The Eagle කියන පොයම් එක. එහෙමත් නැත්නම් අපි ගත්තොත් To the Nile පොයම් එක. මේ පොයම්ස් වල තියෙන ප්‍රධාන තීම්ස් තියෙනවානේ. ඒ ප්‍රධාන තීම්ස් වලට අදාළ එක්ස්ට්‍රැක්ට්ස් ඔයාලා පාඩම් කරගන්න. සාමාන්‍යයෙන් විභාගෙදී අපිට ප්‍රශ්න එන්නේ මේ තීම්ස් යටතේ. තීම් එකක් එක්ක තමයි ක්වෙස්චන් එක අහන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඔයාලා තීම්ස් වලට අදාළ එක්ස්ට්‍රැක්ට්ස් කටපාඩම් කරගත්තොත් ඒක හරි පහසුයි වගේම හරිම ප්‍රයෝජනවත් වෙනවා. අපත යන්නේ නැහැ. Make one page note. ඒක ගැන මගේ අතින් කලිනුත් කියවුණා. ඉස්සලා පොයම් එකේ print out එකක් ගන්න එක කොලයකට එහෙම නැත්නම් පොයම් එක අතින් ලියා ගන්න තනි කොලයක. ලියලා ඒකේ title එකයි writer ගෙනමයි උඩින් යටින් තියෙනවනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ themes. main themes ටික පැත්තකින් ලියා ගන්නවා. ඒක මං කිව්වා වගේ themes ටික පෑනකින් point form එකකින් ලියා ගන්නවා. ඊට පස්සේ highlight කරනවා. red color වලින් එක theme එකක් highlight කරනවා. poem එකේ ඊට අදාළ lines ටික red color එකෙන්ම highlight කර ගන්නවා. blue color එකෙන් ඊළඟ theme එක highlight කර ගන්නවා. poem එකේ ඒකට අදාළව තියෙන lines ටික blue color එකෙන්ම highlight කර ගන්නවා. එතකොට අනිත් එක techniques ගත්තාම මං කියවනේ අපිට මතක හිටින් නැති ටෙක්නික්ස් අපිට හොයාගන්න බැරි ටෙක්නික්ස් ටික මාක් කරගන්න කියලා. එතකොට අපි ඒකටත් අපේ ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ විදිහටම කරන්න ඕනේ තමන්ගේ ක්‍රමයක් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ සිමිලි එකක් තියනවා කියලා. එතකොට අපි මෙහෙම වැඩක් කරනවා. අපි දැන් highlight කරානේ themes. දැන් මේකත් highlight කරන්න ගියොත් එහෙම poem එක නිකන් අච්චාරුවක් වගේ වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? අපිට පුළුවන් ඒ කොටස එක්ක කොටුවක් ඇඳ ගන්න. එහෙම නැත්නම් අන්ඩර්ලයින් කරගන්න. මේ වගේ වෙනස් විදිහකට ටෙක්නික්ස් මාක් කරගන්න තීම්ස් වලින් වෙන් වෙලා පේන විදිහට සමහර වෙලාවට තීම්ස් තියෙන ලයින් එක ඇතුලේ ටෙක්නික් එකක් තියෙන්න පුළුවන්. එතකොට අපි දෙකම highlight කරන්න ගියොත් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා අපි එකක් highlight කරනවා නම් අනිත් එක ටෙක්නික්ස් themes highlight කරලා නම් පෙන්නන්නේ techniques underline කරලා පෙන්නන්නේ නැත්තම් round කරගන්න නැත්තම් කොටුවක් ඇඳ ගන්න. ඒක කරන්න ඕනෙත් මෙහෙම. technique එක ලියනවා ඒ line එක ඉස්සරහින් simile කියලා ලියනවා. ලියලා මොකද අපිට line එක ඇතුලේ හැම වෙලේම line අස්සේ ලියන්න ඉඩ මදි වෙන්න පුළුවන්. පුංචි අකුරෙන් line එක ඉස්සරහින් ලියා ගන්නවා simile කියලා. අපි red color පෑනකින් නම් ලියන්නේ ඒ සිමිලි එක තියෙන කොටස අන්ඩර්ලයින් කරගන්නවා හරි බොක්ස් එකක් හරි සර්කල් කරගන්නවා හරි කරන එක කරන්න පුළුවන් රෙඩ් කලර් වලින්ම. ඊළඟ green color වලින් නම් අපි personification කියලා ලියන්නේ. ඒ personification එක තියෙන line එකේ ඒ අදාළ කොටස අපි
අන්ඩර්ලයින් කරගන්නවා ග්‍රීන් කලර් එකෙන්ම. එතකොට හරිම පැහැදිලි මොකද්ද මේ අපි ලියලා තියෙන්නේ කියන එක අපිට හරිම පැහැදිලි. දවසක අපි පොයම් එක ඉක්මනින් බලා ගන්න ඕන වෙලාවක හරි බලා ගන්නකොට අපිට මේක හොඳට ඔලුවට යනවා. තනි කොලයක තියෙන හින්දා හැමදේම ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ page එකට. title එක, poet, summary එක, themes, techniques, important lines, possible questions. මම මේ possible questions එකයි summary එකයි ගැන කිව්වේ නැහැ. summary එක කියන්නේ පුංචි කොටුවක් පැත්තකින් ඇඳලා මේ poem එකේ කියවෙන්නේ මොකක්ද කියන එක නිකන් තමන්ගේ අකුරින් සටහන් කරගන්න. ඒ වගේම possible questions. මේකෙන් අහන්න පුළුවන් questions ඔයාලට හම්බෙයි. මම ඉස්සරහදී අපේ ඊළඟ පියවරේදී කියන්නේ write the answers for past exam questions කියලා. අන්න එතකොට ඔයාලට හම්බෙයි මේ poem එකට අදාළ questions ඕන තරම් past papers වල. දැන් අපිට සාමාන්‍යයෙන් නම් questions ලියනවා කියපුවහම first part එකේ questions ලියන්න අමාරුයි ඇත්තටම. ඒකේ ගොඩක් තියෙන හින්දා. හැබැයි second part එකේ questions අපිට ලියන්න පුළුවන්. questions 3ක් විතර අවුරුදු 3කින් විතර papers වලින් බලලා තමන්ම ලියාගන්න තමන්ගේ paper එකේ. අපි පාඩම් කරලා exam එක ලඟ වෙනකොට අපි poem එක දිහා තනි කොලයක තියෙන අපේ poem එක දිහා බලනකොට ඒකේ හැම විස්තරයක්ම තියෙනවා. හරි ලේසි එතකොට ඔයාලට පාඩම් කරන්න. මතක් කරගන්න. මෙන්න මේ page එකේ පෙන්නලා තියෙන විදිහට ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. The Eagle poem එක ගත්තාම ඔන්න එක page එකට ගත්තාම අපිට පුළුවන් Alfred Lord Tennyson writer ඉන්නවා. ඊට පස්සේ personification, hyperbole, rhyming words ඒ වගේ techniques බලන්න පුළුවන්. ඒත් එක්කම themes යටින් ලියලා තියෙන එක highlight කරන්න මේකේ අපහසු ලතන හින්දා පෙන්නලා නැහැ. ඒනට themes උත් ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ example page එකක්.